මගේ නම රුචර් චාමර. මම ස්ටුඩන්ට් කෙනෙක් හැටියට නිව්සීලන්තයට ආවේ. මම ඉන්නේ ඔක්ලන්ඩ් වල. මම ඇවිල්ලා දැන් පොඩි කාලේ තාම මෙහි එද්දී මට ආන්සර්කෙන් මට ලොකු සපෝට් එකක් හම්බුණා. ඇත්තටම ඇකොමඩේෂන් හොයාගන්න. ඉතින් මට ඇත්තටම ආන්සර්ක මට පුළුවන් රෙකමන්ඩ් කරන්න. මෙතනදී මම ඔයගලන්ට පොඩි ටිප්ස් වගේක් දෙන්න ඕනේ. නිව්සීලන්ත එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට හෝ දැන්ටමත් ඔල්රෙඩි වීසා වැදිලා ඔයගලන්ගේ බැගේජස් ඔයගොල්ලෝ ලෑස්ති කරන ගමන් නම් ඉන්නේ. ඒ තමයි ප්‍රධාන වශයෙන් දැන් ගොඩක් දුරට ගොඩක් කට්ටිය වෙන්නේ ස්ටුඩන්ට්ස්ලා හැටියට. ස්ටුඩන්ට්ස්ලා හැටියට එන කට්ටිය ඔයගොල්ලෝ ඔයගලන්ගේ අනිවාර්යයෙන්ම ඔෆර් ලෙටර් එක ඔයගොල්ලෝ ගාව තියා ගන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ගේ බලන්න ඔයගොල්ලන්ගේ ඔෆර් ලෙටර් එකේ මෙන්ෂන් වෙලා තියෙනවද කියලා ඔයගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් එක මෙන්ෂන් වෙලා නැත්නම් ඔයගලන්ට ඉන්ෂුරන්ස් එක මෙහෙදි පේ කරන්න වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ ෆ්ලයිට් එකට එන්න කලින් ඔන්ලයින් ඩික්ලරේෂන් එක හරියට කරගන්න ඕනි. ඔන්ලයින් ඩික්ලරේෂන් එකේ කරගන්නකොට ඒකේ අන්තිමටම ඔයගලන්ට හම්බෙනවා රිෆරන්ස් එකක්. ඒ රිෆරන්ස් එක ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. මොකද ඒක ඔයගලන්ට අවශ්‍ය වෙයි සමහරකට කස්ටම් එකේදී හරි ඉමිග්‍රේෂන් එකේදී හරි. ඔය පොඩි විස්තර ටිකක් තමයි මට මගේ මේ පොඩි වීඩියෝ එකේදී ඔයගලන්ට දෙන්න ඕනේ. All the best.